හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? අදත් මල් පැල එකක් පැක් කරන ගමන් මට හිතුණා ඔයගලන්ට මගේ මල් පැල ටික පෙන්නන්න. ඉතින් ඉස්සෙල්ලාම මම වීඩියෝ කරන්න පටන් ගත්තේ මගේ නිකන් ගෙදර හදන මල් පැල ඔයගොල්ලන් එක්ක වීඩියෝ එකක් දාලා බෙදාගෙනනේ. ඒකෙන් ආපු ඕඩර්ස් එක තමයි. ඉතින් මට හිතුනේ මගේ වැඩිපුර හැදෙන පැල ඔයගොල්ලන්ට සේල් කරන්න. ඉතින් ඊට පස්සේ මම පොඩියට හට් එකක් මට හස්බන්ඩ් ගහලා දුන්නා. ඒක තමයි ඉතින් දැන් අලුතෙන් මම මේ පැල හදාගෙන යන්නේ. ඉතින් හුඟ කාලෙකින් ඔයගලන්ට මං සේල් දැම්මා මිසක මගේ මල් පැල ඉස්සර වගේ පෙන්නුවේ නෑනේ. ඉතින් අද මට හිතුණා මගේ මල් පැල ටික ඔයගලන්ට පෙන්නන්න. ඉතින් දැන් අලුත් ලස්සන මල් කුමාරිය ටිකක් එකතු වෙලා ඉන්නවා මාත් එක්ක. බලන්නකෝ. මිලියන් ෆ්ලවර්. මෙයා නම් හරි හොරයි මට අලුතින් පැල දෙන්න. තාම එයා පැල දුන්නෙම නෑ. මං එක පැලයක් තියෙන නිසා කට් කරන්නත් බයයි. තාම ඉතින් එහෙම්ම තියාගෙන ඉන්නවා. එතකොට මෙන්න මෙයා මං හරිම ආස පැලයක්. එයා නම් මට පැල දෙක තුනක්ම හදාගන්න පුළුවන් වුණා. හරිම ලස්සනයි. මං හරි ආස පැලයක්. බලන්නකො ලස්සන. එතකොට ප්‍රින්සස් සමාලියා. මං හිතන්නේ ප්‍රින්සස් සමාලියා. අනේ මං දන්නේ නැති පැල මේ වල නම් මම වැරදියට කියනවා නම් ඔයාලා මට හරියට කියන්න. මෙසේජ් එකක් කමෙන්ට් එකක් දාන්න. මං හිතන්නේ මේ ප්‍රින්සස් සමාලියා තමයි. තව දෙයක් වුණා මට. මෙන්න මේ පැලේ මම මල් නැතුව ගත්තේ තැනකින්. එයා මට විලියම් කියලා තමයි විලියම් රෙඩ් එක කියලා තමයි අනේ දුන්නේ. බලන්නකෝ මේ විලියම් රෙඩ් එකද කියලා නෑනේ. ඔන්න ඔහොම වැඩක් ඉතින් වෙනවා. මං හරි ආසාවෙන් ගත්තේ. විලියම් රෙඩ් කියලා දුන්නේ මෙන්න මේ පැලේ තමයි. ඒ වුණාට ඉතින් එහෙම කරන්න හොඳ නෑ. හැබැයි සමහර විට මං නම් ඒත් හිතන්නේ පහුවෙලා මේක ආයේ ඒ කල එක එයි කියලා. මං හිතන්නේ මේ පැලේ මාරු වෙලා වගේ තමයි මට දීලා තියෙන්නේ. එතකොට මේ ට්‍රයි කලර් පැල අන්න ඔයාලා වෙනුවෙන් තමයි මේව හැදෙන්නේ. ලස්සන්ට හැදීගෙන යනවා. තව ඉතින් යාලව ලොකු වුණාම තමයි මම ඔයගලන්ට සේල් එකට දෙන්නේ. මෙයාත් හරිම ලස්සන පැලයක්. මෙයා ලාවා රෝස පාටක් තමයි තියෙන්නේ. හරි ලස්සනයි එයත්. එයත් ටිකක් හොරයි පැල දෙන්න. එතකොට තව මොනවද ඔයාලට පෙන්වන්න තියෙනවා මේ විස්පර්. එයත් හරි ලස්සන පැලයක්. එයත් ඉතින් ලස්සනට හැදීගෙන යනවා හට් එකේ. මෙන්න මෙයාටත් මං හරිම ආසයි. බලන්නකෝ එයාගෙත් ලස්සන තද මෙරුන් එකක්. ඒක නම් මේ පරණ වර්ගයක්. මේ කොලේ බලද්දිම පේනවනේ. මේ ඒ උනට හරි ලස්සනයි එයා. ඔන්න ඔය වගේ තමයි මම චූටි පැල හදාගෙන යන්නේ. එයාලා මේ වගේ පොඩි කප්පල තමයි හදන්නේ. හොඳට මුල් අල්ලනවා ඔය. ඊට පස්සේ ලොකු මේ වගේ පෝච්චි වලට දාලා පස්සේ තමයි ඉතින් මේ වගේ ලොකු පෝච්චි වලට ගන්නෙ. මේ තියෙන්නේ කට් කරපු පැලයක්. පේනවනේ කට් කරාම ඉතින් ඔන්න ඒ වගේ ලස්සන්ට පැල ටිකක් දෙනවා ඉතින්. මේ චිලි රෙඩ්. බලන්නකෝ එයාගේ ලොකු එයාවත් කට් කරන්න පුළුවන්. ඒ වුණාට මං එයාව කට් කරන්නේ නැතුව මේ ලොකු පෝච්චියම හදනවා. මං හුඟක් සේල් වල චිලි රෙඩ් දැම්මා. මෙයාව මං කට් කරන්නෙම නැතුව තියන් ඉන්නවා එයාගේ ලස්සනට හැදෙන්න. ලස්සන ලේඩි චින් පැලයක් තියෙනවා. එතකොට මේ මනි ෆ්ලෑෂ්. මෙන්න මෙයක් ඉන්නවා. ඇග්ලෝනිමා වර්ග ටිකකුත් මෙතන මම මුලින්ම හිතුවේ ඇග්ලෝනිමානේ. ඉතින් මේ ඇග්ලෝනිමා පැලත් මෙතන තියෙනවා ලස්සනට. එයාලවත් ලස්සනට තියාගෙන ඉන්නවා. එයාලා තව ඉතින් හැදෙන්න ඕනේ. white princess
ලිලි පොට්. එතකොට මේ පින්ක් ප්‍රින්සස්. බලන්න කියාගේ ලස්සන මං හරිම ආස පැලයක් තමයි පින්ක් ප්‍රින්සස්. එතකොට අපි මෙතන ඉන්නේ ගියේ. මෙන්න මෙයත් ඉන්නවා. එයාත් හරිම ලස්සනයි බලන්නකෝ. එයාගෙත් පැල තියනවා දාලා. ඉතින් එයාගේ පැල එයාලා ලොකු වෙයි. ලොකු වුණාම ඔයාලට දෙන්නම්කෝ. මෙයාගේ පැල. ලිලි. මෙයා තමයි ඇරිසා පින්ක්. එයාවත් මං අලුතින් ගත්ත පැලයක් තමයි. බලන්නකෝ එයාව මං කට් කරා. දැන් මෙන්න මේ විදිහට පැල ටිකක් එහෙම දීලා තියෙනවා. ඉතින් එයාලත් ලොකු වෙයිනේ. අපි බලමුකෝ. එතකොට මට එයාලගෙනුත් ඔයාලට පැල දෙන්න පුළුවන්. එතකොට රස්ලා ටික බලන්නකෝ ලස්සන පාට ඇවිල්ලා තියෙන. එයාලා නම් මං ආසම පැල ටික. මේ තියෙන්නේ පින්ක් ප්‍රින්සස් ලගේ. තවත් තියෙනවා. මේ බලන්නකෝ. ලස්සනට හාෆ් කලර් දීලා තියෙනවා යාලා. ලස්සනටම ලස්සනයි. මේ වගේ ඉතින් ඉඩ මදි වෙනකොට මම බිමත් තියා ගන්නවා. එතකොට මේ මගේ දේශීය තුරියම් වර්ග තව ගොඩක් තියෙනවා. මම පෙන්නන්නම්කෝ. මෙතන මේ පැල ටිකක් මම බිමින් තියන් තියෙනවා. මේ පැල මම රුපියල් 500න් දෙනවා. මේ කිරිමැටියාන කියන වර්ග. මේ බලන්නකෝ හොඳට මේ පඳුරු දාලා තියෙනවා. ඔයාලා කාට හරි ඕනේ නම් මට කිරිමැටියාන කියලා ඉල්ලන්නකෝ. මම රුපියල් 500න් දෙන්නම් මේ පැල. ඒතර මේ මෙයාලත් ඉන්නවා ගොඩාක්. නේ? එයාලවත් මේ රෝස පාට මේ පැල කියලා ඉල්ලන්න මම මේ ඉස්නත ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මෙයාලත් මම 500න් දෙනවා. මේ හොඳ පැල ලොකු පැල 500න් දෙනවා. මොකද මට මේ පැල ගොඩක් වැඩි ඇත්තට. මේකයි මම බීමත් තියන් ඉන්නේ. මේ පැල වර්ග දෙකම 500න් දෙනවා. ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඉල්ලන්නකෝ. ඕනේ නම්. ඉතින් ඔන්න ඔක තමයි මගේ චූටි හට් එක. මෙන්න මේක තමයි. එතනක් තියනවා කිරිමැටියාන. අන්නක ලස්සන යාලගේ. බ්‍රොමීලියා වර්ග. පල් පැලෙකුත් ඇවිල්ලා. ඔන්න බ්‍රොමීලියා. ග්‍රවුන්ඩ් ඕකිඩ්. යාලා නම් තව පැල දාලා නැහැ. තව මෙතනක් තියෙන්නේ හට් එක ළඟම. මෙතන මම මේ ගස් හෙවණක ඉස්සර මං හිටියේ මෙහෙම තමයි. ඉතින් කරදරයක් නැතුව යාලත් හැදෙනවා බලන්නකෝ. chili red. ඒ තමයි mother plant. මේ තව හට් එකක් මේ ළඟම. එතකොට ඒකේ තියෙනවා මෙන්න මේ පැල. බලන්නකෝ මෙයා අමෝ ලොකු හරි ලස්සනයි යා. ඔන්නහම ඉතින් මේ පැල තවන් දාපුවා. මෙයාත් හරි ලස්සනයි ග්ලෝනිමා එකක්. එයාගෙත් පැල තියෙනවා. එතකොට මෙන්න මෙයාලත් ඉන්නවා. පේනවනේ ලස්සන. මේ මං වලට අර 500න් දෙනවා කිව්වේ. යෝ ගොඩක් තියෙනවා මෙතනක් තියෙනවා පැල ඔය. ඕන කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. එතකොට මෙන්න මේ තව පැල තවන් දාපුවම තියෙනවා. මෙයක් ලස්සනයි නේ. යාගේ නම් තාම පැල නැහැ. එතන මෙහා පැත්තේ තමයි මම දාලා තියෙන්නේ මගේ දේශීය ඇන්තූරියම් වර්ග ටික. පේනවද? ලස්සන යාලගේ. කියන්නේ. හයි හයි. එයාත් ඇවිල්ලා මල් පැල බලන්න.
අන්න ඔහොම තමයි ඉතින් මගේ මල් පැල තියෙන්නේ. මේ එක එක පැතිවල තව තියෙනවා. තව පැති තියෙනවා. ගේ ළඟම තව තියෙන පැල මම ඔයාලට පෙන්නන්න නැතුව මේ. ඉතින් බලන්නකෝ. මම වගේම මල් පැල වලට ආස අය මේවා බලන්න හරි ආසයිනේ. ඉතින් ඒ හින්දා තමයි මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. ඔයාලා ආස පැල එහෙම තියෙනවා නම් මට WhatsApp message එකක් දාන්න. ඉතින් බලන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. පොඩි වීඩියෝ එකක් අරගෙන ආවේ. නැත්තම් හැමදාම සේල් වලටම මල් පැල දානවා මිසක් මගේ ලස්සන මල් පැල පෙන්නන්න කාලයක් නැහනේ. ඉතින් ඒ හින්දා අද මේ වීඩියෝ එක අරන් ආවේ. ආසයි බලන්න, කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයගලන්ට සුබ දවසක් වේවා.